මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ පළවෙනියා මෙයා තමයි දකුණු පළාතේ පළවෙනියා. කවනා රසනයිනේ මෙයා මෙන්ද මේ චිත්‍රයක් මෙයා හරිය දක්ෂයි චිත්‍ර අඳින්න. ඒතර ලංකාවේ 6 වෙනියා හම්බන්තොට දිස්ත්‍රික්කේ පළවෙනියා දකුණු පළාතේ පළවෙනි. ඒ කියන්නේ ගොඩාක් බාධක මැද ඉගෙනගත්ත දරුවෙක් එක්ක පළවෙනිම දේ උනන්දුව. මාරම උනන්දුවක් කැපවීමක් මේ දරුවට තිබුණා. මේ දරුවා හොඳට පාඩම් කරා. සාමාන්‍ය පැය කීයක් විතර පාඩම් කරාද පුතේ? එක්සෑම් එක හිටුවේදී පැය 15කට වැඩි. පැය 15කට වඩා අනිවාර්යෙන් පාඩම් කරලා තියෙනවා. ඒ කියන්නේ අන්තිම මාස 3 වගේනේ. අන්තිම මාස 3 වගේ. හරි. තේරුණාද? එතකොට මේ ලංකාවේ 6 දැන් අපේ ගේ පාර ලංකාවේ පළවෙනියා හිටියා. ලංකාවේ 5 හිටියා. ගේ පාර රත්නපුර දෙවෙනියා තමයි ලංකාවේ 5 වෙනියා. හරි. මේ සැරේ ලංකාවේ 6 වෙනියා ඉන්නවා. ඒ කියන්නේ හැම අවුරුද්දකම අපේ සාමාන්‍ය ලංකාවේ මුල් 20 ඇතුලේ දරුවෙක් දෙන්නෙක් අනිවාර්යෙන් 3 දෙනෙක් විතර අනිවාර්යෙන් ඉන්නවා. හරි. බාදේශ ඇතුළේ මෙතන සිටින සියලු දෙනාගෙන් අවසරයි. මම සචිනී සත්සරා 2005 A-level exam එකේ ආර්ට් ස්ට්‍රීම් එකේ අයිලන්ඩ් 6 හම්බන්තොට දිස්ත්‍රික් පළවෙනියා. මම බාදේශයේ ඔන්ලයින් ක්ලාස් එකට තමයි සම්බන්ධ වුණේ. තියරි රිවිෂන් ක්ලාස් දෙකට මාව මුලින් ඉඳන්ම ක්ලාස් එකේ උගන්වන විදිය ගොඩක් හොඳයි. ඒ වගේම මේ රිවිෂන් ටියුට්ස් ගැන කියනවා. රිවිෂන් ටියුට්ස් වල පේපර් එකට ලියන්න තියෙන ප්‍රශ්නේ ඒ ප්‍රශ්න ලිව්වම ලකුණු මාකින් එකේ තියෙන සියලුම ඊට අමතර කරුණු ගොඩක් තියෙනවා. ඒක නිසා සම්පූර්ණ ලකුණු මේ ගොඩක් වෙලාවට එක්සෑම් වලත් මට ගන්න පුළුවන් වුණා ස්කූල් එකේ. ඒ වගේම මේ සර්ගේ ඉගැන්වීමට ඒ කියන්නේ අමාරු විෂය කරුණු එහෙම කොටස් කරලා සරල විදියට රූප සටහන් වලින් උදාහරණ වලින් කියලා දෙන නිසා ගොඩක් මතක හිටිනවා. පාඩම් කරනකොටත් ඒක ගොඩක් ලේසි. මම වැඩ කරපු කීතිය ගැන කිව්වොත් මම A-level පටන් ගත්ත කාලේ ඉඳන් වැඩ කරා. මොකද මම හොඳ රිසල්ට් එකක් ගන්නවමයි කියලා තමයි ආර්ට් ස්ට්‍රීම් එකේ එක්සෑම් එක කරේ. එතකොට මේ මම මුලින් ඉඳන් හැමදාම ක්ලාස් ඉවරනාම ෂෝට් නෝට් ගැහුවා. ඒ වගේම තියරි පාඩම් කරා. එක්සෑම් එකට මාස 3-4ක් වගේ තියලා මම පේපර්ස් කරන්න ගත්තා. රිවිෂන් මේ කියන්නේ අරුණෑර ප්‍රශ්න පත්‍ර ඒ වගේම රිවිෂන් ක්ලාස් එකේ අර ටියුට්ස් වල තියෙන සියලුම ප්‍රශ්න ලිව්වා. ඒ වගේම මේ විශේෂයෙන් කියන්න ඕන සුරිකටවත් එක්ක මේ මාසයක් එක්සෑම් එක කල් ගියපු කාලේ මට තිබුණේ ජියෝග්‍රැෆි විතරයි. මම අනිත් සබ්ජෙක්ට් දෙකේ මම ඒතකොට එක්සෑම් ලියලා නිසා චෙක් කරාම මගේ වැරදි තිබුණා. ඒ කියන්නේ මට ඒ වැරදි ඔක්කොම ජියෝග්‍රැෆි පේපර් එකෙන් ගන්න අල්ලන්න ඕන නිසා ලකුණු මම හිතාගෙන ගියේ ලකුණු 100ම කොහොම හරි ජියෝග්‍රැෆි පේපර් එකට ගන්නවා කියලා. ඒක නිසා මාස පුරාම මම මේ ජියෝග්‍රැෆි පාඩම් කරා. ඒ කියන්නේ සර්ගේ පේපර්ස් ආයෙ කරා. ආයෙ මුලින් ඉඳන් මම ඒවා ලිව්වා. ඒක නිසා මට හිතෙනවා මේ වගේ හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙන්න කියලා. මම ඇප් එකේ රෙකෝඩින්ග්ස් ආයෙ ඔක්කොම බැලුවා මුලින් ඉඳන්. එතකොට ආයෙ අමතක වෙන්නෙත් නෑ. මම බයෙන් හිටියේ දැන් ක්ලාස් එහෙම නැති නිසා ඒ කාලය ඇතුළත අමතක වෙයි කියලා. හැබැයි සර් රෙකෝඩින්ග්ස් එහෙම ආයෙ බලන්න පුළුවන් නිසා ඒක ගොඩක් පහසු වුණා. ඒක අමතක වීම එහෙම නැහැ. ඒ කාලය ඇතුළත මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා අලුතෙන් ආයෙමත්. ඒවා මම ආයෙ පේපර් එකටත් ලිව්වා. ඒක නිසා හොඳ ලකුණක් ගන්න පුළුවන් වෙන්නද කියලා මම හිතනවා. අවස්ථාවල පාදීම සම්බන්ධයෙන් සර්ටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි.